ඔන්න ඉතින් අපි අද මෙගා ලිස්ට් එකෙන් ඔයගොල්ලන්ට විස්තර අරගෙන ආවේ මේ ලෝකේ තියෙන පදින්න පුළුවන් ලොකුම මෝටර් බයිසිකලය ගැන. ඉතින් මේ පුදුම සහගත මෝටර් බයිසිකලය ඉතාලියේ රෙජියෝ එම්ලියාහි ඉතාලි යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වන ෆැබියෝ රෙජියානිගේ නිර්මාණයක්. මේ යතුරුපැදිය කොතරම් විශාලද කියනවා නම් මේකේ උස මීටර් 5.1. ඒ කියන්නේ අඩි 17ක් විතර උසයි. එතකොට මේ යතුරුපැදියේ දිග මීටර් 10ක්. ඒ කියන්නේ අඩි 33ක් විතර දිගයි. මේ යතුරුපැදියේ පළලත් මීටර 2.5ක් නැත්නම් අඩි 8යි අඟල් 2ක්. මේක ස්මාරකයක් හෝ ආකෘතියක් විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී හා පදවන්න පුළුවන් එකක්. ඉංජිනේරු තාක්ෂණයේ සැබෑ නිර්මාණයක්. මේක නිර්මාණය කරපු ඉංජිනේරු රෙජියානිට අවශ්‍ය වෙලා තියෙනවා ලෝකයේ කිසිම යතුරුපැදියකට සමාන නොවන අලුත් නිර්මාණයක් කරන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ දැවන්ත බයික් එක නිර්මාණය කරන්න ඔහු ඇතුළු කණ්ඩායමට මාස 7ක් ගත වෙලා තියෙනවා. මේක ලීටර් 5.7 V8 එන්ජිමකින් තමයි බලගන්වන්නේ. මේ බයික් එකේ බර කිලෝ 4500කට වඩා වැඩි. ඒ කියන්නේ බරින් හා ප්‍රමාණයෙන් මේක ට්‍රක් රථයක් විතර ඇති. මේකේ එක ටයර් එකක් වැඩිහිටි මිනිසකු තරම්ම උසයි. මේක පදින්න රෙජියානි මේ යතුරුපැදියට නගින්නේ ඉනිමකක් තියලා. ඔහු මේක මීටර් කිහිපයක් ධාවනය කරලා පෙන්වලත් තියෙනවා. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමුවෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.